ඉතින් යාළුවනේ මම එදා කියපු මූ අදයි ආවේ. ඉතින් දැන් අපි දෙන්න දැන් තමයි මේක ප්ලේ කරන්න හදන්නේ. එතන පොඩි කෙනෙක් පැල හිටවනවා වගේ නේ පැලයක්ද නෑ ඉස්සස් කොහොමද තියෙන්නේ බා. ඒ වගේ තමයි බා. මේ පොඩි එකක් දැන් අපි ප්ලේ කරන්නේ. නෑනේ මේ ඩුව ප්ලේ එකක්ද? ඩුව එකක් බා. ගහේ කිල්ලේ. මොනක්වත් තියනවද දැන් ඩුව. ඒ මලක් හැබැයි තියෙනවා. කොහොමක තියෙන්නේ පේනවා. අප්පර තියන් ගිලිනවා. අවුගියර කතාව පෙන්නන්නේ ඒ කියන්නේ මචං වෙච්ච මොකක් හරි වෙච්ච එකක් ඉන්න තමයි මැල්ලා තියෙන්නේ. අම්මා වා. අම්මා තමයි. එක්ක මුට පීනන්න බෑ. එහෙම මොකක් හරි කේසයක් තමයි. අම්මා මැරලා ඉවරෙන් දැන් බලහන් මොකද වැඩේ කෑවන්නේ. අම්මා වේරගෙනක පැල්ලා. පීනන්න බෑනේ. පීනන්න බෑ කියලා හිතමු මුට. කවන්නේ. උගේ කට් එක බලහන් ආයෙත්. ගෙවල් මොබ් එක වගේ වා. අඩුවා මොහිනි තමයි බං නෑ අම්මා බං ඉන්නේ. ගාතාවක් කියයි ත්‍රිශෝ භගවා අරහං සම්මා සම්බුද්ධ අනේ උලන්නේ අපි කියන්නේ බං අම්මා. අනියන් අර කවුද මං අර මේ කපුවෝ ඔන්න සාම්බ්‍රාණි කුඩු හිනවනේ බං අර ඒ වගේ එකපන් දුරු උනේ බං. ආ ඒ පළ කාට හાર્ට් ඇටැක් එකක් බං. ඒ තාත්තා කොල්ලගේ. ඔව්. අරු බලන් ඉන්නවා තාත්තා අර කොල්ල දානකම් බලන් ඉන්නේ නේ බලන්න. ආ එන්න ප්ලේ කරන්න දෙති. ඔව් උඹට තියෙන පොඩි එකද? ඒ වගේ. දෙන්න කැටට තියනවා. ඔබ බෑන්නේ ඔබේ කාටමනේ බං. යන පාරවල් බලහන් තියෙන හැන්නේ ඒවා. ලස්සන ගම්මානේ. ගම්මානේ. අර ඈත කඳු ටික බලහන්කෝ. ගම්මානේ කියලා කන්දක් නෙමෙයි කඳු ගොඩක් නෙමෙයි බලගන්න. ස්පේස් එකයි මගේ ස්පේස් එක. රයිට් ක්ලික් එක. අල්ලගන්න. එම් පල්ලට යම්. මම ලොකු අයියද උල. අනිකේ මම පුල්ලි ගොනෝ ගන්න. මම පැත්ත. නේද? හරි. කණ්ඩලේ දෙන්න දෙපොලේ. දක්කර වදේ කියන්නේ මම හැල්ල වදේ. ඒ ඉස්සරහින් නේද හර කණේව. ඔබටම හරක. මම මොකද ගාවියා. ගාවේ. පිටිපස්සේ ඉන්නේ නැනේ මං ගාවයා. බල ගන්නේ දීවිරේ. දැන් මා දින්න. අඩෝ මට අදින්න බෑ බා. පොඩි එකා බා. බහක්කියා. පොඩි උන්ට අදින්න බෑ. මේක තනියෙන් අදින්න පුළුවන් වලට මේ. ආයක තනියෙන් අදින්නත් බෑ. ආ කෙරේ නම් අදින්න තනියෙන්. ඕඩි කිම්බීම ඔය. දා. ගෝ. අත්තා. මම හෙල්ප් එකක් ඕනේ නැද්ද? අරෙන් තල්ලු දාහන්. බරයි පොඩ්ඩක්. ලිෆ්ට් එක කොටා ගන්න. උන්ගේ හදලා තියන්නේ වන් ලී වලින් ඔක්කොම තියන්නේ ඈ. දැන් අපි උඩට යන්නේ මොකෙන්ද? පල්ලට පාරක් තියෙනවා. ඉනිමගක් තියෙනවා. ඒ කැල්ලවා. ඉනිමග කරලා ආ මොකක්ද මේ මොකක්ද දෙකක් කරනවා. මට තේරෙයි. දැන් මං එක පිට කොහොමද? දැන් ඕක හිතාම් කවුරුද දැන් ඔහෙන් එනවා කියලා. ඔහෙන් එද්දි දැන් මේ ලනු කැලලකුත් තියෙනවා. උඩට එන්නේ කොහොමද? යා අපි ළඟද? මම බැටරි ගත්තම උඩට මේ කරකවල ගත්තා. පරණ කාලේ ගත්තා. යා. දැන් මේක කරකවපන්කො. තාත්තා පුතා එන්නේ උඩට එන්න. තාත්තා පුතා
පදිද කැරකින් ඉන්න නොදේ කාගෙන කොලකට දීලා ඒත් නෑම කොළ කැඳ බීවහම නේම ශක්තිය එන්නේ දන්නේ අපි කියන්නේ බං අර මේ කොළ කැඳ බීවහම අදින් දෙපා හත් කරි එකක් තියෙන්නේ අයියේ ගාකෝ මම ජාවේ දීලා කරකන කරගෙන නෑව මොකද ඉස්සරහට කරගෙන යනවා මට වෙන්නේ අපි දුරදින කරගන්නද ඒ වගේ ජාවේ ශක්තියෙන් පිට නෙක්ස්ට් මොඩ් එකක් දීලා උදේ දෙකසේ ඔක්කොම උනේ හරකයින් කිරි දුන්න කාලේ නේ මේ නෙට් මොල් කීයද දන්නේ ආවනේ ඔහොම හිටන් බලන්න මතේ දෙය ඊ අල්ලා අතරින්න කල්ලි ඔය අතරින් යදේ හරියන්නේ නෙක්ස්ට් බෝල් එක ඒක කරකන්න වෙන ක්‍රමයක් තියෙනවා බා අර උඩින් කරකන යන ටික බටන් ටික බන් තියෙනවා ඉස්සරහට ඉන්නවා ඒ ඉස්සරහනේ පැත්තට යන්නේ ඒක යාන්ට පැත්තට යන්න දෙන්න දැන් මේ පැත්තට අචුට්ටයි දැන් ක්‍රම හොයන්න ඕනේ නැහැ වර යමම ඔන්න නෙක්ස්ට් බෝල් එක දීපන් ඩක්කල් කරන් තිබ්බා ආව නේද අචුට්ටක් ඉන්නවා ඒකේ සීමාවක් හොයාගන්නේ කොහොමද දන්නේ සබ්ජෙක්ට් එකක් තියෙනවා ටෝන් ගාලා උඹ නතර දෙන්නත් නෑ සබ්ජෙක්ට් එකක් අපිට හොන්නේ එහෙමයක් ආවේ නැහැ කොහමදරියා ආතනක මාලන්නේ හරි හරි වැඩි දිනුත් එක්ක කරගලව අත්තා තනියෙන් අදින්නේ මොකද බල බර නෑ ඉතින් ආයේ කිලෝ ගෙදර වැඩ කරන්න ඕනේ කිලෝ 50කටක් කියන්නේ නෑ 50කට කපි 50කට එන්නේ ඒවා දැන් කුඩි කරලා ගෙදර වැඩ කරන්න හවුද අපච්චි ඒ දුවන් ඉන්නේ ඉද මහත්තයා පවුල විද මහත්තයා අෆියා බබා ඊයා මේ කාමරේ ඉන්නවා ඊට ලස්සන බලහම ඊට නගර ඇතිරන්න අර හඳත් පායලා බා මොකද හදපයි උදේ බන්ද මගුල කතා කරන්නේ ඉඳපන් මේ උදේද බා හන්දන්නේ තාත්තා මොකද මේ උදේට හඳ තියෙනවා බා සාබේ තාත්තා දෙද්ද මාෆි සාදී නෑ. අබයා අර කියනවා අම්මයි කරුණා තාත්තා නන්නොත් ඒ වනාතේ වෙනවනේ ෆීඩා වාඩේ මෙහෙම කියනවා අදා හරි තයි අන්න පොස් කළ පොත අදිනවා ආලු සායි මන්ත්‍ර පොත බා විත්‍යාර දිල්ල ගහක් ගලවා දෙන්නද කියන්නේ ගහක මොකක් කරේ ඒසේ තමයි තියෙන්නේ නවමක් උඩ ගහක් තිබ්බා වගේ නැත්නම් බෝච්චක් පිස්සන් ඉන්නවද අය තාත්තා දෙත් යන්නේ නෑ යන් කට්ටිය අපි යන් ගමනේ යා කියන තියෙන කොහේ හරි යන්න තියෙන්නේ තාත්තේ ඔහම ඉන්න අපි කෑම වහන්නේ කෑමනේ බෙහෙත් තරන් එන්න දැම්ම මැරෙන්න දැන් අර හොරෙන් කියන උන් දෙන්න ඉන්නේ නෑ බං ඔය ගියාට අපි බලමු මෙහෙ පාර තියෙන මෙහෙ බං ආව පාරනේ මේ බැමිනේ ඉතින් පල්ලට මොකක් කරේ යන්න දිනවද බඩ ගල්ලින්ද පේන්නේ නෑ පාර කවුද මිනිහෙක් කියලා පොල්ලක් උස්සා හතා කරලා බලමු දා ආරේ වෙන්න ඊටම බාන්න අතිදබා අර පොල්ලක් දික් කරන යන්න දෙන්නේ නෑ කියලා මේ මට හම්බුනේ මට කියන්නේ මේක බලලා කියන්න මොකක්ද ඔදා කියන්නේ wen hadi නැත්තම් ඒ දෙන්නේ නෑ බා මේ මූ එක්ක අපේ තාත්තගේ හතුරු ඉබ්බා එහෙම කීස්සෙත් තමයි ඒ මෙතින් පළට පාරක් tie වැටුණාද ලිස්සුවා මොකක්ද වීඩියෝ එක එනවා පොර කියනවා පොඩි පොර කියනවා මේ වතුර හින්දා යන්න බැහැලු උට පීනන්න බෑ කියලා නාබා දුව ගන්න චරිත ඔහොම වයි බං උඹට පීනන්න බැරි කොහොමද මට ඒ භාෂාව පුළුවන් දැක්කනේ අර මෙහෙම පීයන්න කියලා පොඩි උන්ට කියලා ඔය පොඩි එකෙන් වැඩක් නෑ කොහොම වයි උඹට හැම චරිත හැම එකම මෙහෙමයි එක්ක උඹට පීනන්න බෑ නැත්නම් උට පීනන්න බෑ ඔය හිටා මාත් එන්න කල්පනා කරලා අයියා නයින් හරි පීනන්න උඹ ගොඩට එන්න එපා පීනපන් හරියට මොකද අයියෝ ඉතින් යංගුරේ ගියාම මුදට මූදෙන් නෙවෙයි ඒවා එලක්ද ඔයක්ද කොහෙද ඇලක් නෑ ඇල පාර යා යා කොටුව
පිටකොටුව පිටකොටුව කොහෙද මොකේ? හයකිනේ. දැන් බලන්න වැඩ වගේ ආය බලපන් ආය සෙනග නගිනවා. අරු වා එනවා අරු එනවා. ඌ ගියා. මේ ඌ එන්නේ මොකක් හරි කොතකට නෙවෙයි. යා මට ඌ අල්ලන්නේ නැහැ. ආ ඌ වහලා hina වෙනවට hina වෙනවා බා. උඩටද? ඌ එහෙම නැගින් තියෙන්නේ. බඩ පීනන්නත් බෑ ගලහින් නගින්නත් බෑ වැඩක් නැහැ. දැන් පොඩි ඉන්නේ බා. උඹට නැග ගන්නත් බෑනේ බා. ඒ පොඩ්ඩක් ඉතින් අතරගත්ත ඒකට මම වැටුන්නේ ටිපුවාගේ පල්ලෙද. අන්න පුරුල්ලද? ඒ උන්ගේ ලස්සන බලන්න. ආයන්න වෙයිද නැහැ. අර උඩ ඉර නේ මීදුම නේ බා. මීදුම තිබෙටි දැක්ක. ආ වට පිටා බාන. ආ මේ. මෙතන කොට හරි මේ 100 හිනක් මම මොකක්ද යහන්නත් ආ ඉඳ ගන්න අම්මට සිරියා වමිනහම් බාන වට පිටා අනයිට යයන් තාතර බෙහෙත් ගේන්න මං හිර වෙලා මේ රබන් වගේ තියෙනවා මෙතන ඒ රබර්ද බං ඒ වගේ දින චීස් කලී නේ චීස් ඔච්චර කී සෙලී තියන්නේ නැහනේ බා අත්තා අඩුව පඹයට විහිළුත් කරනවා මේ පබයට ඉන්න දීපා පඹයගේ ඔලුවට දැක්ක කුරුල්ලෙක් වහලා පබයන් වහදන්නේ කුරුල්ලන් වලවන කුරුල්ලේ පබෙක් වහලා ගියාම වැරදිලා යා මම කුරුල්ලගේ වහලා යා බලහන් ආයේ ඉක්මනට එන්න පාර හොයාගෙන ඉන්න මැප් එකක් උන්නේ මොලෙන් කල්පනා කරලා ගහන්න තියෙන ගේම් එකක් ඈ සිරාවටම ඒ කියන්නේ කරන්න තියෙනවා හිතලා ගන්න තියෙනවා අරු ආය යනවාට මේ මූත් එක කැරියර්ස් එකක් තියෙනවා මුට රිටර්න් එකක් දෙන්න ඕනේ කොයි වෙලියක් හරිය පොල් අපිට ගහන්න වේදලා බෑනේ මේක ෆයිට් නූත් නෑ දැන් ගෙනවද පොල් අකුස්සා ඒ ඌ අපිට පොල්නේ ඒ එතනත් ඇහුවා අර මේ මහවාතයක් බං අපි යන්න කොහෙන්ද ඒක බලමු ගිහින් කතා කරන්න එතන ගේට් එකක් දාලා එතන වැහුවා අර මෙතන බලන්න ජම්ප් එකක්වත් දාන්න බලන්න කියලා අත්තා යා අම්මට දී රින්ගුවා බා රින්ගු හැකි මට රින්ගන්න බෑ මං ලොකු ඉන්නේ දැක්කනේ දැන් ඉතින් උඹට මං හිලුවක් කරන්නද ඕ බෑ හිලු කරන්න බයියා මෙතන මේක අරින්න දෙන්නේ හොඳ වැඩි කාපම් පුතා කාපම් ගලවලා ගනින් දෙකනවා ඉපතක් නේ වෙලා තියෙන්නේ ඉතින් පවුට ඉපතක් වෙලා තියෙන්නේ උට අර ආ ඒ පුතා අපිට බස් කට්ටක් දෙනවා අපිට පස්සේ ඉතින් මෙහෙ පාරක් තියා මම හඳු අයිය දාලා යන්න බා මල ඇදුවා මේ මෙතන පූසෙක් ඉන්නවා ස්ටඩි Lilai me bu. අයා මේ ස්ටඩි එක ගත්තේ අරන් යන්න බෑනේ හුරතලකනේ දෙය පුළුවන් හැබැයි ඒක හොඳ ස්ටෝරි ගේම් එකක් වුණාට අමතරව මොකක් හරි වැඩක් කරලා හැයි තියෙනවා පොඩ අර කතාව ලස්සනට තියෙනවා අර එකම දේ ගන්න කියලා නෑ මේ මෙහෙ යන්න තියෙන්නේ අර ඈතනේ යන වයිබ් එක ඒ මා ලස්සන මෙයාට දියැල්ල එතන පාරමතක දිනන්නේ ආව එන්න කියන උන් අත වෙනවා එන්න මම මෙයාගේ අහන්න මොකක් හරි ඒ හනෝ මේක බුද්ධිනේ ආගෝ උගෙන් පාර ඇහුවා දාන්න ඔයා මොකක් හරි යනවා බා ඒ මොකක් හරි කියන්නේ වතුර අප්පඩ සිරි All my friends are toxic, all ambitionless, so rude and always negative. අර උඩ දැන් ඔයා කතා කරන්න බෑනේ අරු hina වෙනවා හරිද අර දුන්න කොස්කර පොත ඒ වතුර පාර මොකක්ද නරකම නෑ වගේ දැන් අත දික් කළා ඊවා දැන් ඵලයන් පොඩි උන් ඉන්නේ
ඒ අර ගස් ටික එක වගේ අර ඈත දැක මෙයක් කරගෙන වී මෝලන්නේ කියන්නේ වී මෝල්නේ. උඩ අතු ගන්න එකයි කියන මේ මෙතන මොකද්ද බෝලයක් තියෙනවා. Det är alla. හරි අතු හරි මම පොඩ අතු ගාලා එන්නම්. අතු ගාලක් දෙනවා. කෙල්ලෙක් පේන්න බෑ. මේක තමයි දියන් කිලා වුණත් කමන්නේ. ඒ මොකක්ද මෙයා? Da! අනේ තෙල්ලන් ගාවට බෝලයක් ගත්තා. ඔව් අර පොඩි නංගි බෝලේ පොඩි නංගි බෝලේ දීපන්. ඔව් අල්ලගනි. ඔයාලා මට දාපන්. මට දාව යකෝ මල්ලි නේද මම. කො මල්ලිට දෙන්න නැති දීගමනේ අයිය දුන්නේ ඕක. අන්න ගියා. Atta! තෙල්ලන් ගිට හන. ඕන් යනවා අල්ලා. ආන්නවා. Ja! ඔව් ගන්න දලා ගනි. ඒ සුදු නෝනක් දෙන්න බෝලේ. දීලන් ගම්බෝ. ඒ කියන්නේ මේ ගේම් එකේ තියෙන ටික අඩේ තියෙන දේවල් බලන් හදලා තියෙන විදිය. යාර ඇත්ත කතාවක් වන්නේ ගමක. Atta! මොකද කරන්නේ? මේ ඩිඳක් විදේශෙන් කරන්නේ යංගනේ තාත්තා මැරෙන්න 50 දිනවා අර යන්න. මොකක් හරි කරා ලින්දට. තනියම ඒ ඕක තල්ලු දාන්න බෑනේ අයියා. කෝ. හරි හරි ඔන්න ඉන්න පොඩ සප්පයක් දෙන්න ඊට පස්සේ මම තල්ලු දාලා වෙන්නම. මන්ද තල්ලු දෙන්න. ඒ පැත්තට ගියා අයියා අපිට. එතනොත් යන්න පුළුවන්. ඔව් ඈ. ඉතින් අපිට යන්න පාරක් සෙට් එකක් තියෙනවා. ඉතින් අපේ ගෙදරට එන පාර වගේ බහන ලස්සන. ඒ මු තනියෙන් බොනවා මට කිල්ල ගන්න බැරිද? Oda. When hadi? ඒ මු මට බොන්න දෙන්න බෑ කිව්වා මැප් එක විතරයි දෙන්නේ. මැප් එක මොකක් හරි කියලා දුන්නා නේ. ඒ අයියා ඉස්සරහම බොනවද යකෝ? අයියා ඉස්සරහම බොන්නේ බාවා. මොකද්ද බීවද මගේ දන? උඹ බොනවා ඒ අයියා ඉස්සරහම කරන්නේ අයියා දැන් දඩුව කලාවේ තියෙන. මම ගහපන්. අඩෝ ඒ බීවනේ වන් එතර. මට දුන්නේ නෑ බා. පොඩි උන්ට දෙන්නේ නෑ. පොඩි හින දුන්නේ නෑ. What's that, brother? අසල් සමනවලට කරතු බාර. සමනල නේ බං ගස්වල කොළ වැටෙනවා මන්ද. ඒ කොළද වන්දික සමනල්ලෝ ඉතින්. අපි අරයට ඇවිත් තින්න පඩසේ. මොකද්ද බල්ලා Danai! Oh! පඩසේ කෑව බං. ඒ බල්ලා කෑවද? ඒ බල්ලායින් බේරලා යන්නේ තියෙන්නේ. එහෙම කේස් එකක් තමයි ඈ. මම ඉතල බල්ලා ගන්නේ. ඔව් වාගේ පැත්තට එනවා හරියද? එතකොට මට තියෙන්නේ මේකට ගිහින් නගින්න. මේ පැත්තට යනවා. ඉන්න මං එන්නේ නෑ. කො එන්නේ නෑ බා. එනවා. අඩු වෙලාවදී ඊ. හරි මං එන්නේ නැත්තා. විසිල්ලයක් ගහනවා අත බල්ලට කතා කරන්න අර. අයන්නේ. එන්න මං ඉන්නේ. ඊ. මං එනවා. මොකටද මට කතා කරන්න දෙන්නේ. Yeah. එනවා. නගින. අයියෝ ආව කෑවොත් ඉවරයි. Ja! නැග්ගලක් ගාව කන්නේ බල්ලෝ. ඔවින මයින. හරි. ඊ. හරි කියනවා. ඒව කන්න කොහෙද මාත් එක්ක. දැන් නයි ඔනයින්. ඌ බල්ලා හූ. නැංග. ඌ බල්ලා හූ. මින් දියැල්ල මට තිරි. ඒ දුවන්න බෑ ටික හැමීට වේදින්. වතුරක් බොන්න පුළුවන්. මන්න අපඩ නාන. මේක තාත්තා බේර ගන්න ඉන්න තියෙනවා. බෑ. ඌ නානව. මේක තාත්තා බේර ගන්න තියෙනවා. උඩට නගි. අපේ පැති වල හැම නැග්ගොත් එහෙම පොදුත් කඩාගෙන ගෙරදිනු බණුන් අහගෙන ඇඳට ඉන්න වෙන්නේ. Hey! Nej! ඉන්නේ බරක් වෙනවා. මාළු කාෆ්ලද මන්ද. ආයේ තරේ නගින්න දිනා ඉස්සලා අපි නැග්ගේ. එන්න මාවත් ගන්න කියලා කැටි ආගත්ත ළඟවත් තියෙනවා. අපි මොකද මෙතින් බ්ලොග් එක නතර කරමුද? මොකද නතර උනේ අපි දැන් ටිකක් දුර ගැහුවා. මේක ස්ටෝරි අපි තව කීවෙත් නැහැ මොකද කියලා.
අපි දන්නේ නැහැ හැබැයි ස්ටෝරිය මොනවා වගේද කියලා. Bye bye. See you later.